හායි ළමයි. ඔන්න මේ අද මට ලෙක්චර් එකට යන්න බරක් වුණා. ඒ කියන්නේ මම මේ ලෙක්චර් එකේ ඉඳී තියෙන ටියුට් රූම් එකට වෙලා ඉන්නේ. මොකද දැන් ගියොත් එහෙම මට බැනුම් අහන තමයි වෙන්නේ. ඒකින්ද. ඉතින් මම මේ නිකන් ඉන්න වෙලාවේ නිකන් නෙමෙයි මම පාඩම් කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. මම ඔයාලට කියන්නම් මම යූස් කරන ටැබ් එකේ වර්ගය සහ ඇයි මම මේක යූස් කරන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් පෙන් එකක් තියෙන ටැබ් එකක් ගන්න. මොකද මම මුලින්ම ගත්තේ Lenovo M10 කියන ටැබ් එක. ළමයි ඒකේ මේ අවුලක් තියෙනවා පෙන් එකක් නැහැ. ඉතින් එතකොට මේ මම ෆස්ට් ඉයර් එකේ මුල් දවස්වල වගේ ඉඳිද්දි ඒක මට හරියට ගොඩාක් අමාරු වුණා. කියන්නේ මට අවශ්‍ය වෙලාවට ඉක්මනින් ලියා ගන්න බෑ. ආයෙ වෙනම පොත් යූස් කරන්න ඕන නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම පෙන් එකක් තියෙන ටැබ් එකක් තමයි ගන්න ඕනේ. ඊළඟට ඔයාලා බලන්න ඕනේ ස්ටෝරේජ් එක මොන වගේද කියලා. මම ගත්තේ ටැබ් එක Samsung Galaxy S7 E එකක්. ඒකේ ස්ටෝරේජ් එක තියෙන්නේ 64 RAM එක 4 RAM එක 4. ඉතින් මේ ඒකේ Samsung ටැබ් එකක් ගත්තාම ඒකේ තියෙන වාසිය තමයි මම ඒකේ Samsung Notes වෙනම තියෙනවානේ. ඉතින් අපිට ඒ Samsung Note එකේම Note එක දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මම නම් මුල් කාලේ Samsung Note එක තමයි යූස් කරේ. දැන් නම් යූස් කරන්නේ ළමයි අර මේ Notepad එක එහෙම එකක් තියෙනවා මේ Google Store එකේ මේ Play Store එකේ Google Store නෙවෙයි Play Store එකේ මේ බලන්න නිල් පාට එකක් මම ෆොටෝ එකක් දාන්නම් මේකේ අන්තිමට. ඉතින් ටැබ් එක ගැන මම එච්චර ඒව ගැන වැඩිය දන්නේ නැහැ නම. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. බලමුකෝ මම ටැබ් එකේ තව ටැබ් එකක් ගනිද්දී අනිත් එක තමයි ඔයාලා කන්සිඩර් කරන්න ඕනේ මේ ටැබ් එකට කවර් එකක් ගන්න ඕනේ. ළමයි සමහර කවර්ස් වල මේ පෙන් එක දාගන්න මේ ඉඩක් නැහැ. ඒකින්ද ඔයාලා ටැබ් එකක් ගන්නකොට ඒකට කවර් එකක් ගන්නකොට මේ ලස්සන වගේම ලස්සනක් තියෙන්න ඕනේ. ඉතින් කවර් එකේ වල ගන්නවනේ. ඉතින් අපි ලස්සනට කවර්ස් තියෙනවට ආසයිනේ. ගන්න මේ පෙන් එකක් දාන්න පුළුවන් ටැබ් එකක්. ටැබ් එක නෙමෙයි ටැබ් එකට කවර් එකක්. ඉතින් එච්චරයි තමයි ටැබ් එක ගැන කියන්න තියෙන්නේ. මම නම් ගත්තේ ලිබර්ටි ප්ලාසා එකෙන්. ඉතින් තව තැන්වල තියෙනවා. ඉතින් විශ්වාසවන්ත තැනකින් ගන්න. එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් මේ චුටි වලක් එකෙන් අදට යනවා බායි. හොඳටම දාඩියක් දාලා ඉන්නේ. මොකද මම පඩිපෙළ ගොඩාක් නැග්ග ළමයි. මේ ටියුට් රූම් එකේ කවුරුත් නැහැ. මම විතරයි ඉන්නේ. sorry. බයි බයි ළමයි. එහෙනම් මට පාඩම් වැඩ තියෙනවා. ඔයාලත් එහෙනම් පාඩම් වැඩක් කරන්න. බයි. ළමයි මේ තියෙන්නේ මගේ Samsung Galaxy tab එක. මම කිව්වේ ඔයාලට මේ notes use කරද්දී notes හදාගන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ මේ අර මම කියපු note shelf එක. මම කලින් කිව්වේ notepad එක කියලා. මේ ඒක පොඩ්ඩක් අමතක කරන්න. note shelf එක. note shelf එකේ මේ අපිට මෙහෙම මේ ෂෙල්ෆ් එකක් නෝමලි අර ෂෙල්ෆ්ස් හදන්නේ අපි ඒ වගේ මේකේ ෆයිල්ස් දාගන්න පුළුවන්. මම එකක් ඕපන් කරොත් ළමයි ඔහොම අපිට යූස් කරන්න පුළුවන්. අවශ්‍ය විදිහට ලියා ගන්න හයිලයිට් කරන්න ඒවා ඔක්කොම කරන්න පුළුවන්. ඒ නෝට් එක ඊළඟට ඒ නෝට් ෂෙල්ෆ් එක ඊළඟට Samsung Notes මේක යූස් කරන්න පුළුවන්. ඒක නම් වැඩි ළමයි මම පිළිවෙලකට Samsung Notes නම් හරියට තියාගෙන නැහැ. නෝට් ෂෙල්ෆ් එකේ ඔක්කොම හරියට තියෙන හින්දා. ඉතින් ඒව තමයි තියෙන්නේ ටැබ් එකේ. ඊළඟට ටැබ් එකේ අපිට මේ wallpapers එහෙම වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට නම් ඔයාලා කීව නේද මේ RAM එකයි storage එකයි කොහොමද කියලා. RAM එකයි storage එකයි මේකේ නම් storage එක 64GB RAM එක 4GB. කලිනුත් මම ඒක කිව්වා ඔයාලට ඇහුණත් දන්නේ නැහැ. ඒකේ මම කියනවා පොඩ්ඩක් හිමීට කිව්වේ. ඉතින් මේ ටැබ් එක ගැන ඕක තමයි.
මේකේ පෙන් එක යූස් කරන්න පුළුවන්. Lenovo tab එකත්